පෝස්ට් එකේ හුස්ම කියලා කියවනකොටම ඔබට හුස්ම දැනුණා නේද? ඔබ හුස්ම ඉහළ පහළ කරනවා දැනුණා නේද? නමුත් ඊට මොහොතකට කලින් ඔබට හුස්ම ගැන අදහසක් තිබුණද? ඇත්තටම මේ මොහොතේ අපි හුස්ම ගත්තද නැද්ද කියලා අපිට නිශ්චිතව කියන්න පුළුවන්ද? ඇත්තටම එහෙම කියන්න බෑ. කියනවා නම් කියන්න වෙන්නේ දැනුමක් මතකයක් ගැන විතරයි. යමක් අරමුණු වෙනකොට විතරයි ජීවය ලෝකය දැනෙන්නේ. කියන්න දෙයක් තියෙන්නේ. හුස්මට හිත තියලා එම අරමුණේ ඉන්නකොට ඉතිරි සෙන්ස් ඕෆ් වෙලා යද්දිවන අත්දැකීම ඔබ දැනටමත් දන්නවා ඇති. සිත අරමුණක හිර කරලා කරන බොහෝ භාවනාවල ස්වභාවය ඕක. ඒ සමතය. අපි සිත සමතයකට පත් කරගන්නවද? විමුක්තියට පත් කරගන්නවද? විමුක්තියට පත් වෙන නම් හුස්ම ගවේෂණයට ලක් කරන්න වෙනවා. ඔහොම නවතින්න. කෙටි හුස්මක් අරන් හෙලන්න. හරි. දැන් දිග හුස්මක් අරන් හෙලන්න. ඒ හුස්ම දෙකේ ඔබ දැකපු වෙනස්කම් මොනවාද? කෙටි හුස්ම ඉහළට ගනිද්දී ගත් අවකාශයට කාලයට වඩා වැඩි අවකාශයක් කාලයක් දිග හුස්මක් ගනිද්දී අවශ්‍ය වෙනවා. හුස්ම හෙලද්දි තේමමයි. ඔබ කෙටි හුස්මක් ගෙන දිග හුස්මක් හෙලන්නවත් දිග හුස්මක් ගෙන කෙටි හුස්මකින් හෙලන්නත් බෑ. මේවා සමාන ප්‍රතිවිරුද්ධ විදිහට තමයි වැඩ කරන්නේ. හරි. දැන් ඔබ දිග හුස්මක් ගෙන හෙලන්න නැතුව උපරිමයට ගෙනියන්න උත්සාහ කරන්න. හොන්න අමාරුයි නේද? බෑ. අල්ලන් ඉන්න බෑ. අම්මෝ හුස්ම හෙළුවා නෙමෙයි හෙළුණා. අතහැරියා නෙමෙයි අතහැරුණා. ඊගේ නෝකේ අනෙක් පැත්තත් ඔය වගේමයි. හුස්ම හෙලීමේ උපරිමයට අල්ලන් ඉන්න බලන්න. බෑ නේද? හුස්ම ගත්ත නෙමෙයි ගැනුණා නේද? ඇල්ලුවා නෙමෙයි ඇල්ලුණා. හුස්ම ගන්නවත් හෙලන්නවත් දෙයක් නෑ කියලා තේරෙනවද? හුස්ම අරමුළු වෙද්දිම තමයි ගැනීම හෙලීම පටන් ගන්නෙ. ඔය හුස්ම මට කියන්න ඕනේ වුණේ ඔබේ හිත සිතිවිලි ලෝකයේ වැඩ කරන්නෙත් ඔය විදිහක කියලා. අරමුණු විද උපරිමයකට හබ්බිද වැටීමකට ලක් වෙනවා. ඒ ඔබේ ආධ්‍යාත්මය තුල පෙරපසු නොවි කාල අවකාශයකට ඉඩක් නොතබාම සිදු වෙද්දී සිතිවිලි හා ලෝකයේ තුල කාලය අවකාශය සමග සිදු වෙනවා. ඔබට ද්වේෂය හා රාගය කියන භාවන් සමග හුස්මට සමාන පරීක්ෂණය කළ හැක. ඔබ දිග හුස්ම ගැනීම හා හෙලීම අල්ලන් ඉන්න උත්සාහ කරද්දී ඔබට දැනුණු පීඩණය විඩාව මතකද? ඔබේ සිතිවිලි හා ලෝකය කාලාවකාශය සමග සැරිසරන විට දැනෙන පීඩණය විඩාවත් ඒ වගේ. ඔබ ලෝකයේ සිතිවිල්ලේ මොනව ගවේෂණය කළත් අවසානයේ ඔබේ ආධ්‍යාත්මීය ස්වභාවය ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්න ඕන. මන්ද ඔබේ විමුක්තිය ආරම්භ වන්නේ එතනින් නිසා. ඉතින් කෝ ඔබේ හදවත ගැහෙනවද? ටිකක් හිතන්න. හදවතට විතරක් නෙවෙයි ඔබට ලෝකය කියලා දැනෙන සෑම තැනකම තියෙන්නෙත් හුස්මේ කතාවම තමයි. ඒව ලියා ගත්තොත් කමෙන්ට් එකක් දාන්න.